2028 උසස් පෙළ ලියන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඒ වගේම ඊයේ පෙරේද සාමාන්‍ය පෙළ විභාගයේ ලියපු දරුවන් ඉලක්ක කරගෙන කරන වැඩක් සදනුවත් කිරීමක් ඇත්තට මේ කරන්නේ අපි මේක ආයතනය තුල පන්තියක ඉගෙන ගන්නකොට ඒකේ ප්‍රතිලාභත් සහ ඒ වගේම ඔන්ලයින් පන්තියකින් ඉගෙන ගන්නකොට තියෙන ප්‍රතිලාභත් ඒ වගේම දරුවන් උසස් පෙළ විද්‍යා ගණිත අංශය හදාරනකොට තියෙන බිය නැති කරගන්න ඒකට හදාගන්න අවශ්‍ය හිත හදාගෙන ඔළුව හදාගෙන මයින්ඩ් එක සෙට් කරගෙන වැඩේට බහින්න කොහොමද කියන එක පිළිබඳව අපේ අත්දැකීම් අවුරුදු 25ක් විතර අත්දැකීම් එක්ක දැනුවත් කිරීමේ වැඩක් විදිහට තමයි මම මේක දාගත්තේ. ඉතින් අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ ඔයා විභාගයේ ලිව්වට පස්සේ ඒ ප්‍රශ්න පත්‍රයේ සමහරවල්ලාට විද්‍යාව අසීරු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගණිතය අසීරු නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රතිඵල එනකන් ඉඳලා තව තීන්දුව ගන්න පුළුවන්. නමුත් අපි ඔබට කියනවා එසේ විය යුතු නැහැ. ඒ කියන්නේ ඔබට මෙතන අවශ්‍ය වෙන්නේ උසස් පෙළ හැදෑරීමේදී O level වල තියෙන ප්‍රතිඵලයට වඩා ඇත්තටම ඕන වෙන්නේ ඔයාට තියෙන ඕනකම. ඒ කියන්නේ ඔයා අනාගතයේ රැකියාව වෙළඳපොළ ඇතුලේ ඔයා මොන වගේ වෘත්තිකයෙක් වෙන්නද හීන දැක්කේ. අන්න ඒක තමයි පළවෙනිම එක. ඒකට සදා තියෙන අවස්ථාවන් මොනවද කියලා ඉස්සලා හොයලා බලන්න ඕන. ඉතින් ඒකත් එක්ක තමයි ඔයා උසස් පෙළ හදාරන විෂය දාලා පුතේ තෝරගන්න ඕන. එහෙම නැතුව O level විද්‍යාව ලේසි නිසා විද්‍යාවට ඒකක් ආපු නිසා එහෙම නැත්නම් ගණන් වලට ඒකක් ආපු නිසා එහෙම නැත්නම් ගණන් ටිකක් හදන්න ආස නිසා කියනවාට වඩා වැදගත් වෙන්නේ උසස් පෙළ හදාරන්න ඕන විෂය ධාරාව තීන්දුව කරන්න ඕන. ඔයා අනාගත රැකියාව වෙළඳපොලේ ඔයාට හිමි තැන අත්පත් කර ගැනීමේ අරමුණයි. ඒකට පාරවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒක අපේ පන්තිය කරගෙන යනකොට විවිධ පාඨමාලා ගැන දැනුවත් වීමක් අපි කරනවා. ඉංජිනේරු වලින් පටන් ගත්තම QS ඒ පාඨමාලාවලට කොහොමද තේරලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න කියන එක පිළිබඳ පොඩි අවබෝධයක් දෙනවා. මෙතන පොදු කාරණාවක් විදිහට අපි කතා කරන්නේ. මගේ අත්දැකීමක් තියෙනවා මේ මගේ පන්ති ආපු දරුවෙක් ඉස්කෝලේ දරුවෙක් එයාට ඇත්තටම මම ඉස්කෝලේ ඉන්න කාලේ සම්බන්ධ වෙච්ච දරුවෙක්. ඇත්තටම එයාට O level වල ලොකු ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. එයාට තිබුණ ඔක්කොම C වලින් තිබුණේ කාලේ. ඉතින් නමුත් එයා A level පන්තියට يعني ඉස්කෝලේත් බාර ගන්න කැමති වුණේ නැහැ. එයාට A level කරන්න කියලා. ඉතින් එයා සයන්ස් වලට මේ මැත්ස් වලට බාර ගන්න කැමති වුණේ නැහැ විද්‍යාවට. නමුත් එයාට මම කිව්වා පන්තියේ වාඩි වෙලා වැඩ කරගෙන යමු අපි. ටර්ම් ටෙස්ට් ලකුණු අඩුයි නම් අපි මේක වෙනස් කරගමු. නමුත් එයා මුල ඉඳන් පන්තියට ඇවිල්ලා මේ වැඩේ හොඳට කරන් ගියා. ඉතින් අවසානයේදී එයා හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් දාලා ඉංජිනේරින් ෆැකල්ටියට අහු වෙලා අද විදේශගත වෙලා හොඳ වෘත්තිකයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් එතකොට ඒකයි මම කියන්නේ. ඒතර අපිට කියන්න බෑ ළමයෙක් දිහා බලලා ඔයාට ඒ නමයක් තියෙනවා. ඔයාට මැත්ස් කරන්න පුළුවන්. ඔයාට ඒ නැහැ එකක්වත්. ඔයාට මැත්ස් කරන්න බෑ, සයන්ස් කරන්න බෑ කියලා අපිට තීන්දුව කරන්න බෑ. ඒක වැරදි නිර්ණායකයක්. ඒ නිර්ණායක අපි ඉස්සලා බිඳ ගන්න ඕන. අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද? ඔයාට මේක කරන්න ඕනේ. මම අම්මත් එක්ක කතා කරලා තාත්තත් එක්ක කතා කරලා ගුරුත් එක්ක කතා කරලා මට මේක කරනවා. මම මේ ගේම ගහනවා කියලා ඒ වැඩේට බහින්න. ඒ වැඩේට බැස්සොත් එහෙම ඒකේදී කරගෙන යනකොට ලොකු අභියෝගයක් එනවා. සමහරට පාඩම තේරෙන්නේ නැතුව යනවා, සමහරට අසනීප වෙන්න පුළුවන්. නේද? ඒක ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කාලයේදී කළමනාකරණය කරගන්න ඕන මිසක් ඒ ප්‍රශ්න ඒ විදිහට කළමනාකරණය කරගන්න ඕන මිසක් මෙහෙදී අපිට කියන්න බෑ දැන්. හරි? ඉතින් ඒක නිසා පළවෙනි කාරණාව තමයි ආයමත් මම ඔබට කියනවා. ඔයා අනාගතයේදී මෙන්න මේ ශ්‍රේෂ්ඨයට යනවායි කියලා හිතාගෙන මේ වැඩේට බහින්න. දෙවෙනි කාරණාව තමයි මට කියන්න ඕනාට මේ පළවෙනි කාරණාව තමයි උසස් පෙළ මෙන්න මේකට ඔළුව හදාගන්නේ කොහොමද කියන එක. දෙක අදගත්තොත් එහෙම අපි දකිනවා රැකියාව වෙළඳපොළ ඇතුලේ රාජ්‍ය සහ පුද්ගලික සහ විදේශීය මේ රැකියාව වෙළඳපොළ ඇතුලේ අපිට සයන්ස් මැත්ස් කරන අයට ලොකු chance එකක් තියෙන ලොකු ඉඩක් තියෙනවා. මොකද මේ අපි මේ කතා කරන රසායන විද්‍යාව, මේ භෞතික විද්‍යාව, ජීව විද්‍යාව වෙන රටවලත් උගන්වන්නේ ඒවම තමයි මාධ්‍ය විතර වෙනස්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරනවා, සමහර රට රුසියාවෙන් කරනවා, ජපන් භාෂාවෙන් කරනවා, කොරියන් භාෂාවෙන් කරනවා. මේ ඔක්කොම ගන්නවනේ එකම විදිහට එකම සිද්ධාන්ත කාරණා ටිකක් තව ටිකක් දිගපල්ල වෙනස් වෙන්න පුළුවන්. අපට මේ ඉගෙන ගන්න එක අරගෙන ගිහිල්ලා විදේශ රටක වුණත් වැඩ කරන්න පුළුවන්.
ඒක නිසා ඒකත් ඔළුවේ තියාගන්න. ඉතින් එතකොට එතනදී වාට වැදගත් දෙයක් තමයි පළවෙනි කාරණාව මේකේ අපි ඉගෙන ගන්න විෂය ධාරාව හරියට ඉගෙන ගත්තා. හරි අපිට කරන්න පුළුවන් බොහෝමයක් තියෙනවා. හරි ඒක නිසා ඔයා පළවෙනි දේ තමයි ඔයා කරනවායි කියලා හිත හදාගෙන වැඩේට බහින්න ඕන. දෙක තමයි ඔයාට මේකෙන් දැන් අපි හිතමු දැන් කලා උපාධාර ඒ තුනක් කරගන්නවා කියලා. මේ අනිත් විෂය ධාරාවන් ඈල්ලු කරනවත් ඒවත් කරන්න විපාකිනවත් දෙවි කියනවා. හරි ඔයාට ඒ තුනක් කරගෙන සමහරට දැන් බලන්නකො ආර්ට්ස් ෆැකල්ටි ගත්තොත් එහෙම. දපුර වෙන්න පුළුවන්, කැලණිය වෙන්න පුළුවන්, පෙරාදෙනිය වෙන්න පුළුවන් ෆැකල්ටි ඔක්කොම පිරලා ඉන්නේ. අම සයන්ස් ෆැකල්ටියක් ගත්තොත් සයන්ස් ෆැකල්ටි වල ගත්තොත් එහෙම ළමයි ඉන්න ඕන ප්‍රමාණය නැහැ. ළමයි 300ක් ඉන්න ඕන නම් ඉන්නේ 180යි 200යි ඔක්කොම පිරලා නැහැ. හරි. ඒතකොට ඒ නායටත් රැකියාවලද බලට උකහා ගැනීමේ හැකියාව වැඩි. හරි. ඒක නිසා අමාරුයි කියලා සමහර අය කියනවා තමයි අපි උගන්න අපි කියන කොයි වෙලාවකත් අමාරුයි කියලා කියන්නේ නැහැ මේ වැඩේ. හරි ඉගෙන ගන්න එක්කෙනා කියන ටිකක් අමාරුයි කියලා. නමුත් අපි කියනවා මේක අමාරුයි නෙවෙයි. අර අකණ්ඩව අරමුණක් තියාගෙන පිළිවෙලකට යමක් කර ගැනීමට නොහැකියාව මිසක් විෂය තියෙන විෂය කරුණු වල තියෙන සංකීර්ණත්වයක් නෙවෙයි අත්‍තරම් පුතේ මේ තියෙන්නේ. පාඩම මෙතන තියෙන්නේ මොකක්ද ඔයාලට තියෙන එකම දේ තමයි ඔයා මේ වෙනුවෙන් හරි මේ වෙනුවෙන් සාමාන්‍ය අපි අර O level පන්තියේදී මාස 3ක් මාස 4ක් කරපු ගේම් එක දැන්ම ඉතින් මේ ඊයේ පෙර තමයි අත්‍තරම O level පටන් ගත්තේ මේක. සමහරට මාස 3ක් 4ක් පාඩම් කරන්න සමහරට. ඒ පටන් ගත්ත ගැම්ම තමයි මම මේ බොඳ වෙලා යන්න ඉස්සෙල්ලා මේක මේ මහන්සි වෙච්ච එක ඒ මහන්සිය ඒ උනන්දුව නැති වෙලා යන්න ඉස්සෙල්ලා අපි පන්ති වලට බඳවා ගන්න එකයි. ඒ ගැම්මෙන්ම ඉස්සරහට අවුරුදු දෙක ටික ටික පාඩම් කරන කාලේ වැඩි කරමින් ගියොත් ඔයාට A level වල බයෝමැස් කරලා ඒ තුනක් ගන්න පුළුවන්. හරි ඒක අමාරු වැඩක් නෙමෙයි. ඒක නිසා ඔයාලට කියන්නේ මම එකක් තමයි පළවෙනි කාරණාවෙන් කිව්වේ මෙන්න මේ වෙන විෂය ධාරාවක් හදාල්ලා රැකියාවල පොළ ඇතුලේ අවුරුදු ගාණක් වාත වෙවි ඉන්නවට වඩා හරි බයෝමැස් කරලා ඒක හරියට කරන්න කැම්පස් ගිහලා හරියට කරන්න ඕන. හරි දැන් අනිත් එක ඩිග්‍රියක් අරගත්තත් ආපහු තරංග විභාග තියෙනකොට ගණිතේ ප්‍රශ්න පත්‍ර වගේ තියෙන්නේ. හරි බුද්ධිය පරීක්ෂා කරන පේපර්ස් තියෙන නිසා ඒක හැදෙන්න නම් මේ විෂය ධාරාව හදාරන්න ඕනේ. හරි ඒක නිසා ඒකට ඔයා ලෑස්ති වෙන්න. ඒකට ඔයා ලෑස්ති වෙන්න. අභියෝගයක් කාට එක. හරි ලේසි එක තෝරගන්න එපා. පහසුවෙන් අවුරුද්දක් ගෙවලා දාන්න ඕන නිසා කරන්නේ නැතුව මේ අභියෝගය බාරගෙන ඔයා වැඩේට බහින්න පරක් වෙන්නේ නැතුව. ඇයි මම පරක් වෙන්නේ නැතුව කියලා කියන්නේ? ඔබට විෂය ධාරාව ඇතුලේ ඔයාට ඉගෙන ගන්න තියෙන අපිට එක විෂයක් කාලච්ඡේද 600ක්. මේ කාලච්ඡේද 600 උගන්වන්න තියෙන එක. ඉගෙන ගන්න එක්කෙනාට ඊට වඩා වැඩි කාලයක් යනවා. පාඩම් කරන්න මම කියන කාලයට මේට වඩා වැඩි කාලයක් යනවා. හරි. මේ කාලච්ඡේද 600 ඔයා ඉගෙනගෙන යනකොට හරි පුතේ ඔයාට මේක අපි හිතමු කාලච්ඡේදයක් විනාඩි 40ක් කියලා. හරි. එතකොට මේක පැය කරන්න ගත්තොත් එහෙනම් පැය 400ක් තියෙනවා. හරි. ගන්න ගුරුවෙක් පැය 400ක් උගන්වන්න ඕන. ඔයා මේකට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් දාගත්ත කියන්නේ පැය දෙකක්. එතකොට සතියකට පැය දෙකකට සර් කෙනෙක් ගන්න ගත්තොත් හරි පැය 200ක් සර් එන්න ඕන. නේ? එතකොට පැය දෙක ගන්න ගත්තායින් පස්සේ මෙහෙම එන්නවා. පැය 400ක් තියෙනවා මෙතන. මේක අපි මාසෙකට දවස් 4ක් කරනවනේ පුතා. එතකොට බලන්න මාස 50ක් සර් ගෙදෙට්ට එන්න ඕන. මාස 50ක් කාට කාලය නැහැ. ඒක නිසා අපි කියන මේ කාලච්ඡේද 600ක් එක විෂයක් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න නගරේ ඉන්න මේ ආයතනවල පන්ති ගන්න ගුරුවරු විෂය නිර්දේශයේ වේලාසනින් ඉවර කළා ප්‍රශ්න පත්‍ර කළා ඔයාට මේ අවශ්‍ය බර වැඩ ටික කළා දෙනවා. හරි? ඉතින් එහෙම කරන ගුරුවරු ඉන්නවා. හරි ඒ ගුරුවරු තෝරගන්න ඕන. ඉතින් එතකොට මෙන්න මේ කාලච්ඡේද ටික වේලාසනින් ඉවර කරන්න අපිට තියෙන දැන් අවුරුදු දෙකකට වඩා පොඩි කාලයක් තියෙන අවුරුදු කියන්නේ මාස 24කට වඩා චුට්ටක් වැඩිලා තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ කාලය මේ 50ක් වගේ පැය දෙක ගන්න එකත් එහෙම පැය 4ක පන්තියක් කළා පේපර් ක්ලාස් එකක් පැය දෙකක විතර කළා වේලා රිවිෂන් එකක් කළා එහෙම කරන ගුරුවරු ඉන්නවා. හරි ඒ ගුරුවරුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. හරි එහෙම වුණොත් එහෙම ආට මේ වැඩේ කරන්න පුළුවන්. ඒක නිසා ඔක තමයි මට කියාගන්න ඕනකම තියෙන නිසා කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මේ O level ඉවර වෙච්ච ගමන් මේ ටියුෂන් ගුරුවෝ දගලන්නේ මේක ඉක්මනින් කරලා දාන්නද මේ. හරි
ඉතින් එහෙම නෙවෙයි මෙතන තියෙන අපිට ලොකු කාල අභියෝගයක් තියෙනවා. දෙක තමයි අපි ළඟට සාමාන්‍ය පෙළ පාස් වෙලා එන දරුවා මේක උකහා ගන්න ඒ කැපැසිටි එක කොච්චර තියෙනවද? එකපාර කොච්චර අපි සමහරට කියන වේගෙන් කරනවා අපි පාඩම් අල්ල ගන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මෙන්න මේ අර්බුදය විසඳ ගන්න ඕන අපි. ඒක නිසා තමයි මේක හිමින් හිමින් කරගන්න ටික ටික දරුවගේ හැකියාව දිනු වුණාට පස්සේ මේ විෂය නිර්දේශය හොඳටම ඔබන්න ඕනේ. ඒ නිසා අපි තමයි මේ වේලා මේක හිමීට පිළිවෙලට කරගෙන යන්න ඕන නිසා තමයි මේ දැනටමත් ඔයාලට දෙසැම්බර් මාස විභාගයේ ලියපු දරුවෙක්. ඒ කියන්නේ මාස දෙකක් මේ වෙනකොට අපි පදනම් පාඨමාලා කියලා දැන් පොඩි පාඩම පටන්ගෙන දැන් වැඩේට ගේමට බහැලා තියෙන්නේ. ඉතින් එවැනි තැනකට ඔයා ගන්න පුළුවන් වෙනවා. දැනටත් අපි මාස දෙකක් පරක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒකයි මේ ගුරුවරු ලෑස්ති වෙන්නේ. එහෙම නැතුව මේ වෙන අපි අතර තරගයක් තියෙනවා ගුරුවරු අතර. නමුත් ඒක ඇත්තම කතන්දරේ තමයි මෙන්න මේ නිර්දේශය ආවරණය කිරීම. සා පන්තියක් තෝරගත්දී මම එකක් ඔයාගන්න. ඔයා මේ සයන්ස් මැත්ස් කරන්න බය නැතුව දෙවෙනි කාරණාව තමයි මේක මුල ඉඳන් මෙච්ච ලොකු වැඩක් මේ කරන්න යන්නේ. ඊළඟ කාරණාව තමයි ඔයා මේකට හොඳ ගුරුවරු තෝරගන්න ඕනේ. ඒ කියන්නේ පහුගිය අවුරුදු කිහිපය තුළ ප්‍රතිඵල පෙන්නලා තියෙන ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලා විසින් රෙකමන්ඩ් කරන එහෙම ගුරුවරු ටිකක් තෝරගන්න. එහෙම තෝරගෙන ඒ වැඩේ කරගෙන යන්න. මොකද ඔන්ලයින් බණ්ඩාරවල නැත්නම් බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලේ ළමයි 25කට 30කට මේ වැඩේ හරියන්න පුළුවන්. ඒකේ සමාජිකයෙක් ඔබ නොවෙන්නට පුළුවන්. මොකද හේතුව ඔයාට මේ අපි කතා කරන දේවල් දැන් අදත් මම පන්තියේ පාඩම කළා රිවිෂන් එක උදේ ඉඳන් කළා හවස පැය ගාණක් තියාගෙන ආයෙ කියලා දෙනකොට දරුවන්ට තනියෙන් කරගන්න බෑ. හරි. يعني මේක ඕනකම තියෙනවා. ඒ කරගන්න ගියාම ගැටලු තියෙනවා. මේක ඔයාට ඔන්ලයින් පන්තියේ විසඳ ගන්න බෑ. හරි. ඒ නිසා ඒකයි අපි කියන්නේ ඒක රැල්ලක් විදියට ගිහිල්ලා මේක ඇතුලේ අතරමං වෙලා දැන් ඊයේ පෙරේද 25 ළමයින්ට 26 පන්තියේ ළමයි ආවා. එක පාඩම තේරිලත් නැහැ. දෙවෙනි පාඩම තේරිලත් නැහැ. අන්නේ අයට මම සුරාද හවස් තියාගෙන වෙනම කරනවා බණ්ඩාරල. බදුල්ලේ සඳ හවස්ක තියාගෙන වෙනම කරනවා. ඉතින් මේ ප්‍රශ්නේ එන්නේ හරි. එතකොට ඒ එනකොට ළමයි ගොඩාක් ඉස්සරහින් අපිත් එක්ක හිටපු ළමයි එන්නේ. ඒ නිසා අපි කියනවා මේ ෆිසිකල් පන්ති වලට එන්න. මොකද දැන් ලෝකෙම අසාර්ථකයි කියලා පිළිගන්න තියෙනවා ඔන්ලයින් වැඩේ. එහෙම නැත්නම් මේක අතිසාර්ථක වැඩක් නා අපිට ලේසිනේ. එක තැනකට අර ලේසි ඉස්කෝලේ ගුරුවරුන්ට ඕනේ නැහැ. එක තැනකින් මේ ඉස්කෝල ගොඩක් හදන්න ඕනේ නැහැ නේ. එක තැනකින් මේ වැඩේ බෙදා හොඳ ගුරුවරු ටිකක් කළා. ආණ්ඩුවටත් ලේසි, රජයටත් ලේසි මේ වැඩේ කරන්න. නිසා මේක අසාර්ථක වැඩ පිළිවෙලක මුදල් කාලය නාස්ති කරමින් යන වැඩක්. ඒ නිසා මේක නවත්ත ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක නිසා අපි දරුවන් ප්‍රදේශයේ දරුවන්ට කියන ඉත ආදරයෙන් කොහේ හරි සිලබස් එක ඉවර කරන පේපර් කරවන ගුරුවරු තෝරගෙන මේ වැඩේ කරන් යන්න. ඒක නිසා අපි බණ්ඩාරවැල නොලෙජ් ආයතනය ගත මෑත කාලේ බයෝමැත්ස් කරන දරුවන්ට හොඳ ගුරුවරු ටිකක් ඉන්න ආයතනයක්. කාලයක් තිස්සේ ප්‍රතිඵල පෙන්නපු ගුරුවරු ඉන්න ආයතනයක්. දැන් ගිය අවුරුද්දෙත් අපි දැක්ක පන්ති පටන් ගන්නකොට විවිධ ආයතන විවිධ ප්‍රදේශවලින් ගුරුවරු ගෙනල්ලා මේ හතර වටේ පෝස්ටර් එක ගහලා ගුරුවරු විශාල ප්‍රමාණයක් හිටියා. අද 20 25 කෙමිස්ට්‍රි පන්ති පටන් ගත්ත ගුරුවරු ගොඩක් අය ටවුන් එකේ නැහැ. 20 26 කෙමිස්ට්‍රි පන්ති පටන් ගත්ත ෆිසික්ස් පන්ති පටන් ගත්ත ගුරුවරු ගොඩක් අය නැහැ. තාමත් පරණ හැමදාම පන්ති කරන ගුරුවරු ටික දෙනා තමයි ඉතුරුලා ඉන්නේ. ඒ නිසා ඒකත් එකක් ෆිසිකල් පන්ති යනවා කියලා අන්න ඒ වගේ කොහේ හරි ආහාර කරනවා මෙහෙ කරනවා කියලා ඒ පුරාජේරුවට අහු වෙලා යන්නත් එපා. හරි. ඒක නිසා හොඳ ගුරුවරයෙක් කාලයක් තිස්සේ වැඩ කරන ගුරු කණ්ඩායම මගේ ආයතනයේ වැඩ කරනවා. ඒ වගේම මම බදුල්ලේ ආයතනෙත් ඉන්නවා. ඔපෙරා එකේත් ඉන්නවා. ඒ නිසා ඒ ගුරුවරුත් එක්ක එකතු වෙලා වැඩ ටික කරන් යන්න. එතකොට ඔයාලට තේරෙයි අනිත් එක අපි හැම වෙලාවෙම මේක කියනවා අපේ ආයතනය ඇතුලේ අපි මේ පාර 20 27 20 26 කණ්ඩායම සඳහා වෙනම ක්‍රමයක් ගන්නන්න තීරණය කළා. එකක් තමයි අපි පාසල් වාර විභාගයට පෙර විෂයන් 4ටම ආයතනයේ තියෙන වාර විභාගයක් තියලා ඊළඟට අපි ඒක ලකුණු දෙමව්පිය හමුවක් තියලා දරුවන් ගැගීම අඩුපාඩු කතා කරලා එහෙම වැඩක් අපි 20 26 27 ඉඳන් කරා යනවා කියලා අපි ගුරු 4 දෙනා කතා කරලා තියෙනවා. ඒක මම හිතන්නේ ඔයාලා විශාල ජයග්‍රහණයක්. ඉදිරියේදී අපි එහෙම කරනවා. මොකද හේතුව දරුවෝ ෆිසිකල් පන්ති ඇවිල්ලා සමහරවල් විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. සමහර අය එහෙමත් කරන වෙන දේවල් වලට පැටලිලා මේ වැඩේ හරියට කරෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මෙතෙක් වෙලා ආපු ගමනේ නිදහස් අධ්‍යාපනයේ අන්තිම ඵලය නෙලා ගන්න අවසාන අවුරුද්ද එක. මේක අවුල් කරගත්ත කියන්නේම ඔයා අර ගත කරපු අවුරුදු 11ත්
ඔයාගේ ඉතිරි ජීවිත කාලයේ සම්පූර්ණයෙන්ම ලොකු හානියක් වෙනවා පුතේ. ඒක නිසා මේ වැඩේ පිළිවෙලට කරගෙන යන්න හොඳ ආයතනයක් විදිහට මම අපේ ආයතනයේ ගුරුවරු ටික නම් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලට අපි සිකුරාදා මේ සතියේ සිකුරාදා කෙමිස්ට්‍රි පන්තිය පටන් ගන්නවා. බදුල්ල එක අපි සඳුදා පටන් ගන්නවා. මොනරාගල එක හෙට පටන් ගන්නවා. ඒතකොට අපි මේ වැඩේ පන්ති ආවට පස්සේ අපි තව දැනුවත් කිරීම කරන්නම්. මම මේක රෙකෝඩ් කරලා අපේ WhatsApp group කීපයක් දැන් හැදිලා තියෙන ළමයි කැමැත්තෙන් බැඳලා ඉන්නවා. ඒවට දැම්මට පස්සේ මේක බලයිවි. ඉතින් ඒක නිසා මේ ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් අපේ ගුරුවරයෙක් වුණ කියලා සාකච්ඡා කරලා නොතේරෙන ගානක් ඒ වගේම ගැටලුවක් තිබ්බොත් සංයුක්ත ගණිතය වගේ සොයිස් සර් ඉන්නවා ලක්ෂිත් සර් ඉන්නවා මේ කට්ටිය ඔයාලා වෙනුවෙන් ලොකු වෙලාවක් අරගෙන කැප වෙලා කියලා දෙන ගුරුවරු රැ තියාගෙන මෙහෙම ගන්න හවස් වෙනකම් වෙනම පේපර් ක්ලාස් කරමින් සීමිත වෙන වෙන ඒ තමන්ගේ ජවයත් එක්ක ලොකු වැඩක් කරන ගුරුවරු. ඒක ඔබ ඒකේ ප්‍රයෝජනේ ගරගෙන ඔයාගේ හීනේට යන්න නැත්නම් ලොකු අපරාධයක් ඇතරම. ඒ නිසායි මේක මේ අපි මේ කියන්නේ පුනා කියන්නේ. නිසා දැන් සතියක් අපි හිටියා දැන් ගෙදරට වෙලා හිමින් එකපාරම නෙවෙයිනේ. පැය 2 3 4 ඊට පස්සේ නේ ලොකු වෙලාවක් අරගෙන ඕලෙවල් රිසර්ච් කරනකොට පාට අපි විෂයන් වල පේපර් එකක් තියලා පෙන්නනවා රයිට් ඕලෙවල් රිසර්ච් එක මොකක් වුණත් මෙන්න ඔයා දැන් සයන්ස් මැත්ස් කරන්න හොඳ ළමයෙක් වැඩේ පුළුවන් කෙනෙක් අල්ලගත්ත කෙනෙක් බවට අපි දෙමව්පියෝ ඉස්සරහ ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා තමයි වේලස්සනින් එන්න ඕන. ඒතර අපි ආයතනය ඇතුලේ ඒ වගේ එක සාමූහික වැඩක් හදාගන්න තියෙනවා. ඒ නිසා අපිට අරයට ළමයි වැඩිද මෙයාට ළමයි වැඩිද කියලා අපිට ප්‍රශ්න නැහැ. අපිට ඕන අපි ළඟ ආයතනට එන ළමයා ගොඩ යන්නයි ඕන. ඔහුට අපිට වඩා හොඳ ලස්සන අනාගතයක් තියෙන්නයි ඕන. ඒක වෙනුවෙන් අපි ලොකු වැඩක් කරගෙන යන ආයතනය තුල ඒ නිසා පළවෙනි සතියේම පන්තියට එන්න කල් දාන්න එපා. වැඩේ මේවා කරන්න එපා. පන්ති ටික කට් කරගන්න එපා. මොකද හේතුව මේ විෂය ධාරාවන් අනිත් විෂයන් වගේ නෙවෙයි. එකින් එකට සම්බන්ධයි. එතකොට පාඩම් කඩ වෙලා ගොඩක් වෙලාවට දරුවන්ට වෙන අමාරුවක් තමයි පාඩම් මග හැරලා එකක් කටුනාට පස්සේ ආයෙනවා. එතකොට පාඩම තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට කරන්නේ ගුරුවරයන් ගන්න එක තේරෙන්නේ නැහැ කියලා දෝෂාරෝපණය කරන ගුරුවරයාගේ පැත්තට ඇත්තම කතන්දරේ වුණොත් ඊටසාතිය පාඩම් බල්ලාවේ නැහැ. හරි මොකක් හෝ අසනීපයක් හෝ එහෙම නැත්නම් පළගයක් හෝ මොකක් හරි නිසා පන්තිය සතියක් හෝ දෙකක් කටුනාම පාඩම් තේරෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපි රිපීට් ක්ලාස් කියලා જાතියක් දාගෙන නැවත ඒවා අල්ලා දෙන්න අපි ආයතන ඇතුලේ කරගෙන යනවා. නිසා හොඳ ආයතනයක් හොඳ වැඩ පිළිලක් හදලා තියෙනවා. ඒක නිසා එක් කරගෙන ඔබට තියෙන මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් අපේ WhatsApp අංක වලට දාලා ගුරුවරුන්ගෙන් අහන්න. අපි උඩ ඒ WhatsApp group එකට අපි දාලා තියෙනවා ගුරුවරයාගේ නම, ඒ වගේම නම්බර එක හැම එකක්ම දාලා තියෙනවා. ඒ නිසා තාමත් අපිට ඒක බැඳමින් ඉන්නවා. මොකද මේ අපි අද හදිසියෙ ගත්ත තීරණයක් නිසා අද දවසේ ගොඩක් අය උදේ තමයි මේක මම තීරණය කළේ. ඉතින් ඒක නිසා මේ යාළුවොත් එක්ක එකතු වෙලා දන්න කෙනත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්න අම්මලත් එක්ක තාත්තලත් එක්ක කතා කරගෙන මේ හැම වෙලාවෙම අනිවාර්යෙන් දෙයක් තමයි දෙමව්පියන් ආයතනට ඇවිල්ලා තමන්ගේ විස්තර දීලා යන එක ගොඩක් හොඳයි. මොකද හේතුව අපිට පන්ති ගාස්තු ගෙව්වද කොහොම ගෙව්වද මොකද කියලා අපිට හැම සමාන ගෙදර ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට අපි ඒව දන්නේ නැහැ. මේ ඇත්තටම දරුවා සල්ලි ගෙනල්ලා දුන්නේ නැද්ද? ගෙදර ප්‍රශ්නයක් නිසා මුදල් ගෙවුවේ නැද්ද? මේවා අපි දෙගොල්ල එකතු වෙලා මේ අකාව පරිස්සම් කරගෙන මේ දරුවගේ හීනයට අපි අරන් යමු. අපි ඒ වෙනුවෙන් කැපෙනවා. අනිත් ආයතන වගේ නෙවෙයි. පළවෙනි සතියෙන් මුදල් ගෙවන්න ඕන. නැත්තම් හරවලා යවනවා ටියුට් එක නොදී ඉන්න. එවැනි මට්ටම ආයතනයක් නෑ. මානසිකත්වයේ උපරිම තියාගෙන කරන් යන ආයතනයක්. ඒ නිසා ඔබට ඕනෑම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්න මේ ආයතනය ඇතුලේ. ඒ නිසා ඇවිල්ලා කතා කරලා මේ වැඩේ හොඳට කරගෙන යන්න අපිට ඕන රිසර්ච් සෙට් එකනකොට නොලෙජින් ආයතනයට සහභාගී වෙච්ච දරුවෝ ටික ලොකු රිසල්ට් එකක් දාපු රොග්‍රෑන්ස් එකක් දාපු දරුවෝ බවට පත් කරගන්න අපි 4 දෙනා ඔය 4 දෙනාම විතර නැහැ අපි මේ රැය වැඩේ මේක සලසුන් කරගත්ත නිසා පන්ති වලට ආවම අපි සෙමිනාර් එකක් දැම්මේ නැහැ පොදු සෙමිනාර් එකක් දැම්මේ නැහැ ඒක නිසා පන්තිය කෙලින් පාඩම් පටන් ගන්නවා පළවෙනි සතිය නම්ම ඒක නිසා මේක බලලා හැමෝම ඒ මම දීලා තියෙන දිනවලට පන්තියට සම්බන්ධ වෙන්න ගැටලුවක් තියෙනවා නම් මොන හරිගේ දෙමව්පියන්ට තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ආයතනයට ඇවිල්ලා කතා කරන්න දුරකථන අංක ගුරුවරුන්ගේ දීලා තිනවා ඒවට කතා කරන්න අනිවාර්යෙන් අවුරුදු දෙකම දෙමව්පියන් සහ ගුරුවරයා අපි අතර සම්බන්ධතාවයක් හදාගමු නැත්නම් අපේ වෙන පුංචි හෝ අඩුවකින් දරුවා අපෙන් ගිලිහෙන්න පුළුවන් එහෙම වුණොත් අපි තියෙන ඉලක්කයට දරුවා ගෙනියන්න බැරි වෙන්න පුළුවන් ඒක හරි අපරාධයක් ඒක නිසා තමයි අපි තීරණය කරේ මේ අවුරුද්ද මාස 3 වගේ වාර විභාගයට පෙර පාසල් වාර විභාගයට පෙර වාර විභාග තියලා දෙමව්පිය හමුවක් පවත්වන්න
එක. ඒ නිසා හැම පාඩමකම නිබන්ධන අපි ලබා දෙනවා. ඒ වගේම පේපර් ක්ලාස් තියෙනවා. ලොකුම ඛේදවාචකය තමයි පේපර් ලියන්න නැති එක දරුවෝ. ඒ නිසා අපි පේපර්ස් පන්තියෙන් ළමයි 200ක් ඉන්නවනම් ළමයි 100ක්වත් අඩුම ගානේ සමහරට පේපර්ස් ලියන්නේ අවංකව ඕනකමෙන් ලියවෙන්න ඒක අපරාධයක්. ඒක නිසා ඒක ගැන අපි දැනුවත් කරන්න එහෙම ඕන. අද පේපර් එකක් තියෙනවා කියලා මැසේජ් එකක් අපිට දාගන්න පුළුවන් වුණා. මේක දෙමව්පිය බලලා දරුවා පන්තියට පේපර් එක ලියවන්න එවනවා නම් හොඳයි. ඒ වගේ ලොකු සම්බන්ධතාවයක් එක්ක මේ වැඩේ කරන් ගියොත් ඔයාගේ දරුවා අප බලාපොරොත්තු වෙන තැනට වඩා උඩට ඔසවා ගන්න හරි පහසු වේවි. ඒක සඳහා තමයි දෙමව්පියොත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කිව්වේ. ගෙදර ඉඳන්වත් අඩු ගන්න මේක බලලා එකතු වෙන්න කියලා කිව්වේ. ඒක නිසා ඒ සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතියි. පන්තිය පටන් ගන්නවා මේ සිකුරාදා බණ්ඩාරල පන්තිය. කෙමිස්ට්‍රි පටන් ගන්නවා නොලෙජ් එකේ. ඊට පස්සේ අනිත් පන්ති විෂයන් ටික යනවා. බදුල්ලේ සඳා ඔපෙරා ආයතනයේ පටන් ගන්නවා කෙමිස්ට්‍රි පන්තිය. ඒ ආවට පස්සේ ආයතනයේ ගුරු ගැන අනිත් ඒවා දැනුවත් කරන්න. මේ වැඩේට සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතියි. ඒ වගේම ආයෙත් කියනවා යාළුවෝ දැනුවත් කරන්න. විශේෂයෙන් මේ ඔන්ලයින් එක ඇතුලේ ගිල්ලා ඉන්න කාලේ නාස්ති කරමින් මුදල් නාස්ති කරමින් යාළ පළවෙනි සතිය මුදල් ගෙවන්න ඕන ටියුට් එකේ ඉන්න පරක් වෙලා ප්‍රශ්න ගොඩයි. හරි ගුරුවරගේ ප්‍රශ්නයක් අහගන්න විදියක් නැහැ, ගානක් අහගන්න විදියක් නැහැ. ලකුණු අඩු වෙන්න හේතුව ගුරුවරයාත් එක්ක කතා කරලා මට මේ ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් කරගන්න විදියක් නැහැ. නිසා මේ රැල්ලට අහු වෙන්න එපා. මේක මෙතනින් මේ අවුරුද්ද 20 27 පන්තියෙන් 28 බැච් එකෙන් මේක ඉවර වෙන්න ඕන. දැන් මම හිතනවා ඔයාලට හරි වාසනාවන්ත අවුරුද්දක්. මොකද හේතුව පාසල් කාලයේ නියමිත කාලයේ පැවැත්වෙන නියමිත කාලේ විභාග තියෙන අවුරුද්දක් කොවිඩ් වලින් පස්සෙම අපිට මේ බැච් එකක් හම්බුන්නේ නැහැ. 20 26 පන්තිය ගත්තොත් පුතේ ගොඩක් අයියලක් කලාට සිද්ධ වෙච්ච දෙයක් තමයි තමන්ගේ පාසල් තාම 5 වෙනි පාඩම 7 වෙනි පාඩම 8 වෙනි පාඩම තාම පාඩම් 10ක්වත් වෙච්ච නැති ඉස්කෝල තියෙනවා. විභාගයේ අගෝස්තු මාස තියෙනවා. ඒ ඔබට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ නිසා වේලාසනින් වැඩේ පටන් ගන්න වේලාසනින් අරගෙනනේ වැඩේ වේලාසනින් පටන් ගත්තොත් හොඳට ක්‍රමානුකූලව ගිහිල්ලා ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා ඔය ඩිවයිස් වලට ඇඩික්ට් වෙලා ඉන්න අය මොකද මේ කාලේ දැන් විශාස් දැන් ආපෝසරයක් ඒ වැඩේට ඇඩික්ට් වෙනවා. ඒතකොට වැඩේ ආය ගලව ගන්න අමාරු වෙනවා. නිසා වහාම මේ මාසෙම බයෝමැස් කරනවා නම් පන්ති යන්න පටන් ගන්න කොහේ හරි කමක් නැහැ. හරි. ගිහිල්ලා බැට්ටික් කරගන්න මොකද ඔයා ලොකු ස්කෝලෙන් ගත්ත ඔයාට ලොකු ක්‍රීඩා හැකියාවකුත් නැහැ. මේ ජාතික ඔලිම්පික් කණ්ඩායමේ හරි මොනවක් හරි කිසිම සංචිතයක් අපි නැහැ නේ අපේ ඉස්කෝලවල. අපි ඉත කරන තියෙන එකම මාවත් තමයි මේක ගොඩ දාගන්න එක විතරයි. නිසා මේක ගොඩ දාගන්න උපරිම මහන්සි යමු. ඒක සදා අපි පැත්තෙන් කරන්න පුළුවන් උපරිම අපි කිරීම අපි දෙනවා. ඒක නිසා මේ ගැටලු තියෙනවා නම් ඔය තියෙන දුරකථන අංක මම දාලා තියෙනවා ගෲප් එකට. එතකොට ඒකට සම්බන්ධ කරගෙන සමහරට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි පන්ති ගාස්ති ගෙවීම සම්බන්ධව පන්ති දින පිළිමාන ප්‍රශ්න හෝ ඕනම දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. අපි මිනිස්සු විදිහට තමයි අපි හැම වෙලාවෙම කතා කරන්නේ. ඒක නිසා මේ පාර නම් අර මුලින්ම අපි කියන්නේ එකයි ආයි පන්තියට කණ්ඩායම් එන්න එක අපිටත් කරදරයක් ඒක ගුරුවරුන්ට කරදරයක්. මොකද හේතුව ගොඩාක් පරක් වෙලා එනවා. ඉතින් එහෙම ආවම පාඩම් ගොඩාක් කළා. එතකොට පාඩම තේරෙන්නේ නැහැ. පන්ති වල කොහෙන් පටන් ගන්නද කියලා දරුවාට තේරෙන්නේ නැහැ. දරුවා ආතතියටපත් වෙනවා. හරි. ඒ නිසා දරුවාට ලොකු මේ විෂය තියෙන මේකත් එක්ක සහ දරුවා ප්‍රමාදලා වැඩේ පටන් ගැනීම නිසා ඇතිවන බලපෑම් ගණනාවක් තියෙනවා. මේවා විසඳ ගන්න ඕන. ඒක නිසා තමයි අපි කිව්වේ අද මේක සම්බන්ධලා අද ගානේ මම රෙකෝඩින් එක දැම්මට පස්සේ ඒක හරි බලාවි කියලා මම හිතනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා තවත් ප්‍රමාද රවි මේ සඳහා හිමින් සීරුවේ ටික කරන් ගිහිල්ලා කාලේ වැඩි කරමින් ගුරුත් එකතුලා පාඩම් කරන විදිය කාලසටහන් හදලා දෙනවා ෂෙඩියුල් හදලා දෙනවා. ඒවත් එකතුලා වැඩේ කරමු. අද සම්බන්ධ හැමෝටම ස්තුතියි.